මම ප්‍රථමයෙන්ම සුබ පතනවා. අද ඔබේ කොට්ටාසේ අපේ හාමුදුරුවෝ අපේ පක්ෂයේ වගකීම බාර අරගෙන ඉදිරි කාල සීමාව තුළ මේ රටට ගැලපෙන අපට ගැලපෙන අපේ කමට ගැලපෙන දේශපාලන ප්‍රතිපත්ති එක්ක බලවේගයක් ගොඩනගන්න ඔබ තමුන් ආසෙලා වගකීම බාර ගැනීම පිළිබඳ. ඒ වගේම තමයි අපේ වර්තමාන ජනාධිපතිතුමා අපේ හාමුදුරේ මගේ ගමන දෙවතාවක් ආවා. මම ටිකක් පරක් වුණා. හැබැයි ගෞරව ජනාධිපතිතුමනි ඔන්න මමත් ඔබේ ගමට ආවා. හැබැයි මම ඔබේ ගමට ඇවිල්ලා වෛරය පතුරවන්නේ නැහැ. මම ඔබේ ගමට ඇවිල්ලා ඉරිසියාව ක්‍රෝධය පතුරවන්නේ නැහැ. හැබැයි අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්තියක් තියෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ හෙළ සංස්කෘතිය ඇතුලේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සමාජයක් තුල සියලු සංස්කෘති ආරක්ෂා වෙන්න ඕනේ කියලා. සියලු සංස්කෘති ආරක්ෂා වෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි අපේ හාමුදුරුවනේ අපි විශ්වාස කරනවා මේ රටේ මහ පොළොවට ආදරය කරන දේශපාලන බලවේගයක් ගොඩනගෙන්න ඕනේ කියලා. අවස්ථාවාදී දේශපාලනය තුල රට ජාති ආගම පාවල දීලා හරි තමන්ගේ දේශපාලන බලය රඳපා පවත්වා ගන්න දේශපාලන සංස්කෘතියක් නෙවෙයි. ශ්‍රීමා බෝධීන් වහන්සේ පහු කරගෙන තමයි අපේ හාමුදුරේ නාගදීපට යන්නේ. දැන් යුද්ධේ නැහැනේ. ඉතින් යන්න පුළුවන්. ඒ වගේම තමයි. පල්ලි බොහොමයක් පහු කරගෙන තමයි මිත්‍රවරුනි මඩුමෑණිය වැඳ පුදා ගන්න ඉන්නේ. ඒ වගේම තමයි අධිකාර ජනාධිපතිතුමනි නල්ලුරු දේවස්ථානයේ ඉඳලා යාපනයේ කෝවිල් ගණනාවක් පහු කරගෙන තමයි කතරගම බුදු බිමට ඇවිල්ලා ත්වාගමනෙන් ඇවිල්ලා කතරගම දෙවි හාමුදුරුවෝ වැඳ පුදා ගන්න. ඒක ජාතිවාදය නෙවෙයි. ඒ විශ්වාසය. බෞද්ධ නාගදීපයේ තුල තියෙන විශ්වාසය වගේම තමයි කතෝලික ජනතාවට මඩුමෑණියෝ කෙරෙහි තියෙන්නේ. එහා සමානව විශ්වාසයක් ගෞරවයක් භක්තියක් තමයි හින්දු සංස්කෘතිය විශ්වාස කරන කතරගම දෙවි හාමුදුරුවෝ විශ්වාස කරන අයට කතරගම බුදු භූමිය ගැන තියෙන්නේ. ඒ භූමියට තියෙන ආදරේවත් භූමිය කඩාගෙන වෙන් කරගෙන පාලනය කරන්නවත් තියෙන ආසාව නෙවෙයි. දෙවියන් කෙරෙහි ආගම කෙරෙහි තියෙන විශ්වාසය. එනිසා ඔබ විශ්වාස කරනවා නම් ජනාධිපතිතුමනි යම් බෞද්ධ දර්ශනයට ඇඟිල්ල දික් කළා ඔබේ දේශපාලන බලවේගයේ උතුරේ ගොඩනගා ගන්න උතුරේ දමිළ ජනතාව ඒකට සූදානම් නැහැ. ඔවුන් සංස්කෘතිය විශ්වාස කරනවා. අපිත් සංස්කෘතිය විශ්වාස කරනවා. ඒ වගේම තමයි අමතක කරන්න එපා. අද ලෝකේ බොහෝ රටවල ආගමික අර්බුද තියෙනවා. මහා බ්‍රිතාන්‍ය ගත්තත් එහෙමයි. ඇමරිකාව ගත්තත් එහෙමයි. අද අපේ රටේ ආගමික ප්‍රශ්නයක් නැහැ. ආගම් අතර මනාගෙන යනකොට ගන්නෙ නෑ. ඇයි ඒ? අපේ හාමුදුරනේ බෞද්ධ සංස්කෘතිය මත ගොඩනැගිච්ච සමාජය ඇතුලේ අනිත් සියලුම ආගම් රැකෙනවා. සියලුම ආගම් රැකිලා තියෙන බෞද්ධ සංස්කෘතිය මත මේ මාතෘ භූමිය ගොඩනැගිච්ච නිසා. නිර්මල බුදුදහමේ ඉගැන්වීම මත ගොඩනැගිච්ච මේ රටේ ජන සමාජය හැම ආගමකටම හැම සංස්කෘතියකටම ගරු කරනවා. ඒ නිසා දකුණේ ජනතාව යාපනයේ සිල් ගන්න යන එකටත් උතුරේ ජනතාව කතරගම දෙවි හාමුදුරුවෝ වැඳ පුදාගෙන යන එකටත් ජාතිවාදී විදියට හංවඩු ගහන්න ලෑස්ති වෙන්න එපා. ඒක අපේ විශ්වාසය සහ අපේ බැඳීම. මම එකක් සතුටු වෙනවා අපේ හාමුදුරුවෝ. එකකට සතුටු වෙනවා. මගේ තාත්තා රණවිරුවන් ඒ කරපු කැපවීම තුළ ලැබපු නිදහස. අන්න කුමාර ජනාධිපතිතුමා යාපනයේ උපරිමයෙන් භුක්ති විඳීම පිළිබඳව මං හදවතින්ම සතුටු වෙනවා කියන එකක් මතක් කරගන්න. මම හදවතින්ම සතුටු වෙනවා. ඔබත් සතුටු වෙන්න. මොකද අපේ දේශපාලනය ඇතුලේ වෛරය නැහැ. අපිත් සතුටු වෙනවා.
අපිට අවශ්‍යයි මෙලට හරියට දේශපාලන සංස්කෘතිය. අපිට ඕනේ මෙලට දියුණුවනවා දකින්න. ආපස්සට ඇදගෙන යන දේශපාලන සංස්කෘතියක් නෙවෙයි. වෛරය කරන්න එපා කියමින් වෛරය පතුරවන්න එපා කියමින් ඔබ මෙලටේ ජාතින් අතර අසමගිය ඇති කරන්න උත්සාහ කරනවා. අද එක පැත්තකින් මහා ව්‍යසනයකට අපි මුහුණ දාලා තියෙනවා. මුහුණ දීලා තියෙනවා. ඒ ව්‍යසනය ඇතුලේ මහා මිනිස් ජීවිත ගණනාවක් නැති වුණා. ආණ්ඩුවේ මැදිහත් වීම තිබුණාද මදිද මේ කාරණා පිළිබඳව හොයන්න ඕනේ. ජීවිත ගණනාවක් බේරගන්න තිබ්බ කියන විශ්වාසය ව්‍යසනයට ලක් වෙච්ච ජනතාව තුල තියෙනවා. ආණ්ඩුව ක්‍රියාත්මක වෙච්ච ආකාරය පිළිබඳව මහා දැවැන්ත විවේචනයක් තියෙනවා. අසීමිත බදු බලක් ජනතාවට දරා ගන්න බැරි බදු බලක්. ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන වෙනුවට ඉතිහාසයේ කවදාවත් නැති විදියට පිටරටින් එළවලු පළතුරු ගෙනල්ලා කන්න දෙන සංස්කෘතියක් අපේ රටේ හදන්න උත්සාහ කරනවා. අපි හැමදේම අපේ ගම්වල අහිංසක අම්මලා තාත්තලා අපේ සියලා මේ මහ පොළොවත් එක්ක පොරබැද්දේ. එදා තුන් වෙලම බත් කාලා සතුටෙන් අපි ජීවත් වෙච්ච සමාජයක්. පිටරටින් හාල් ගෙනල්ලා පිටරටින් එළවලු පළතුරු ගෙනල්ලා කන්න දෙන එක ආණ්ඩුවකට ලේසි වෙන්න පුළුවන්. ආණ්ඩුවට වාසි වෙන්නත් පුළුවන්. හැබැයි මේ සමස්ත මාතෘ භූමිය තුල ගොවි ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම, දීවර ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම, ව්‍යවසායක ආරක්ෂා කිරීමේ වගකීම පවතින ආණ්ඩුවට මග හරින්න බෑ කියන එකත් අපි මතක් කරන්න ඕනේ. මග හරින්න බෑ කියන එකත් මතක් කරන්න ඕනේ. එක පෑන් පාරෙන් මාෆියාව වළක්වන එක කෙසේ වෙතත් එක පෑන් පාරෙන් කන්ටේනර් 323ක් නම් වරායෙන් එළියට දාලා තියෙනවා. වරායෙන් එළියට දාලා තියෙනවා. එදා අපිට මඩ ගැහුවා. ඒ විදිහට මදරත් මඩ ගහනවා. මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය. ඔව් මද්ද්‍රව්‍ය මේ රටේ තුරන් කරන්න ඕනේ. සංවිධානාත්මක අපරාධකරුවන් මේ රටෙන් අයින් කරන්න ඕනේ. හැබැයි ආණ්ඩුවට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් පෝෂණය කරන්න. ඔවුන්ට විරුද්ධ සංවිධානක අපරාධකරුවන් විපක්ෂයට සම්බන්ධයි කියලා හංවඩු ගහන්නත් කියන ප්‍රතිපත්තිය ඇතුලේ කවදාවත් ඒක කරන්න බෑ කියන එකත් ආණ්ඩුව මතක තියාගන්න. කවදාවත් එහෙම කරන්න බෑ. ඒ හින්දා අවංකයෙන් සත්භාවයෙන් ඒ කටයුතු කෙරුවොත් මේ රටෙන් මේක තුරන් කරන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා. අපිට විශ්වාසයක් තියෙනවා. මිත්‍රවරුනි. අපි මේ මහ පොළොවේ ජනතාවගේ ගොඩනැගිලි දේශපාලන බලවේගය. අපි හැමදාම මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් පිණි හිටියා. අපි ඉදිරියට අනාගතයේදී මේ මාතෘ භූමියේ වවන්න පුළුවන් හැම භෝගයක්ම වවනවා වගේම ගොවියගේ දරුවට තාක්ෂණයක් දෙක්ක නූතන පරම්පරාවේ ගොවි පරම්පරාවක් බිහි කරන්නත් අපි මැදිහත් වෙනවා කියන එක අපි ඔබට මතක් කරනවා. ඒ වගකීම අපි බාර ගන්නවා. අපි නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදිහට ගොඩනගන්නේ. අපි නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක්. අපි හැමදේම අපි තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච කණ්ඩායමක්. ඒ වගේම අවංක චේතනාවකින් මේ රටේ තරුණ පරම්පරාව ගොඩනගන්න ඕනේ. ලෝක රැකියාව වෙළඳපොළට තරුණයා සූදානම් කරන්න ඕනේ කියන හැඟීම වගේම නූතන රැකියාව වෙළඳපොළට ගැළපෙන වගේම අපේ සංස්කෘතියට ආගම දහමට ගැළපෙන දේශපාලන පරිවර්තනයක් මේ රටේ කරන්න ඕනේ කියලා දැඩි අධිෂ්ඨානකින් ඉන්න දේශපාලන කණ්ඩායම. දේශපාලන බලවේගය. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔබ තමයි උන්වහන්සේට මම ස්තුතිවන්ත වෙනවා. අපි දීර්ඝ ගමනක් ආවා. අභියෝග ගණනාවක් අපි පහු කළා. පහුගිය කාලේ අපි පසුබැස්සා. ඔව්. අපි පසුබැස්සා. අපේ දින අඩුපාඩුකම් තියෙනවා. අපිව හදාගත්තා. අපි හදා ගනිමින් ඉන්නවා. මම විශ්වාස කරනවා. උද්දච්ච කමෙන් රටේ ජනතාවට පාක්ෂික නැවුම්කන් නොදී දේශපාලනය කරනවා වෙනුවට අවංකව පාක්ෂිකයක ගැටිලා පාක්ෂිකයක කතා කළා මාතෘ භූමියේ මහ පොළවේ බලාපොරොත්තු පිළිබඳව අවබෝධයක් ඇතුව අපි ඉස්සරහට යන්න ඕනේ. අනේ දෙවෙනි දේශපාලන පරිවර්තනයේ අපේ පක්ෂය අද සූදානම්. මම ආරාධනා කරනවා. අපේ ඥාත්‍යච්ච බොහෝ පිරිසක් තව ඉන්නවා. අද විශාල පිරිසක් අපේ එකතු වෙනවා. එකතු වීම තුළ අපේ එක රැඳිච්ච ශක්තිමත්ව අපේ එක පිළිහිටපු ජනතාව ශක්තිමත්ව ගොඩනගෙනවා. ඒ වගේම මම ආරාධනා කරනවා. අපේ ඥාත් තුළ වෙන් වෙලා හිත තමනාපලා හිත පිටිච්ච පිරිස ඉන්නවා. තව ඉන්නවා. අපි ඒකට කතා කරමු. ඒකට අපි කතා කරමු.
අපිට කතා කළා අපි කරුණාකරලා පැහැදිලි කරමු. ආණ්ඩුවේ බොරුවට වෛරයට ආණ්ඩුවේ ඉරිසියාවට ආණ්ඩුව මෙරට ගැලපෙන්නේ නැති දේශපාලන ප්‍රතිපත්ති වලට අද ආණ්ඩුව ඇතුළෙන් විරුද්ධව නැගෙන බලවේගයන් ඇතුළේ අපේ ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි ඒකට ආරාධනා කරනවා. අපි සාකච්ඡා කරනවා. යම් වෙනස්කමක් තියෙනවා නම් ප්‍රතිපත්ති මාලාවක් ඇතුලේ අපි එකඟ වෙමු. අපි ඈත් වෙච්ච දුරස් වෙච්ච සියලු දෙනාටම ගෞරවයෙන් අපි ආරාධනා කරනවා එන්න ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ අත්වැල් බැඳගමු. මේ රටට ගැළපෙන දේශපාලන සංස්කෘතියක් මේ මාතෘ භූමිය තුළ පළ කරන්න අපි කරා සිළුමු කියලා ආරාධනා කරනවා. ඔබට මම වක්කීමකින් කියනවා. මේ මාතෘ භූමිය ඇතුලේ ඊළඟට ගොඩනැගෙන ආණ්ඩුවක් ඇතුලේ වගේම ඊළඟට ගොඩනැගෙන දේශපාලන බලවේගය ඇතුලේ අපේකම අපේ ආගම අපේ ජාතිය වගේම මේ මහ පොළවේ පය ගහලා ඉන්න සියලුම දෙනාට ගෞරවාන්විත ජීවිතයක් ගත කරන්න පුළුවන් පරිසරයක් අපි හදනවා කියන එකත් අපි ඔබ තමුන් දාසට පොරොන්දු වෙනවා. එමනම් අලුත් අවුරුද්දේ පළවෙනිම වනසට මයිසූ දිවන්තුරා දිස්ස කුට්ටාජි මන්ත්‍රීතුමා ඇතුළු මේ දිස්ත්‍රික්කයේ නායකත්වය දෙන අපේ ආසන ගැඳුම් කරුවන්. ඒ වගේම අද කොට්ටා සංවිධානවල ඔබට විශාල වගකීමක් තියෙනවා. ඔබ යන්න ගෙයින්ගෙට. ඡන්දයක් තියෙන්න ඕනේ නෑ ගෙයින්ගෙට යන්න. අද යමු අපි ගෙයින්ගෙට. අපිත් එක්ක හිත තමනාපලා ඉන්න අය, දුරස් වෙලා ඉන්න අය අපි සාකච්ඡා කරමු. ඒ අපි එකතු කරගමු. එයා එකතු කරගෙන ශක්තිමත් ඉදිරි කාල සීමාව තුළ ගොඩනගෙන ඔබ ගමන නායකත්වයේ දෙන්න. ඔබ ගමන නායකත්වයේ දෙනකොට දිස්ත්‍රික්කයට වගේම පක්ෂේ නායකත්වයේ දෙන අපේ නායක නායිකාවන් ශක්තිමත් බලවේගයක් විදිහට මේ පක්ෂය ගොඩනගයි. එබල මගේ ආදරය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මිත්‍රවරුනි. අපි අභියෝගාත්මක කාලයක් පහු කරගෙන ආවා. ඒ වගේම තමයි අභියෝග ගණනාවක් අපිට ඉස්සරහට යන්න මුණ දෙන්න තියෙනවා. මේ හැම අභියෝගයකටම ශක්තිමත් අපි මුණ දෙමු. ආණ්ඩුවේ මර්ධනයට නම් අපුව නවත්තන්න බෑ. බය හිරගෙවල් පෙන්නලත් අපුව නවත්තන්න බෑ. කොඩි කඩුවක් ගලවලා අපුව නවත්තන්න බෑ. ඒ හින්දා ඔබේ මර්ධනය ඔබ තියාගන්න. 80ට 89 සෙල්ලම් දාන්න ලැස්ති වෙන්න එපා. එදා මහින්ද රාජපක්ෂ හිටියා අද ඉන්නවා. නාමල් රාජපක්ෂ. අය 80ට 89 සෙල්ලම් දාන්න ලැස්ති වෙන්න එපා ඒ කාලේ. මේ අද අලුත් પરම්පරාවක්. වෙනස් දේශපාලන සංස්කෘතියක්. ඒ හින්දා ඔය 80ට 89 සෙල්ලම් මතක් කළා මේ අපේ අන්න මම වචන කියන්නේ නැහැ. මොකද මම තාත්තා කියලා ඉව කියන්න බෑ කියලා. එහෙනම් මම කියන්නේ නැහැ. එහෙනම් ඒව තියාගෙන ලෑස්ති වෙන්න එපා. හැබැයි ඔබ හොරු අල්ලන්න. ඒ හොරු අල්ලන කන්ටේනර් 320 පණ්ඩපේ ගාවත් අල්ලගන්න. අර කොඩු කන්ටේනර් දෙක වරාය පණ්ඩප ගෙනාවත් අල්ලන්න. ඒ තවඩුවට කරේ. ගල්ලඟුරු ගෙනාපු ගෙනාවත් අල්ලන්න. කැප් 1700 ගෙනාවත් අල්ලන්න. පිටරටි හාල් කියන ගෙනාවත් අල්ලන්න. කොහෙද? ජනාධිපතිතුමා චොපර් එකේ යන්න ඕනේ. මම ඒකට බයින්නේ නැහැ. මොකද එයා යන්නේ නැහැ කියලා අපි මොනව කරන්නද? දැන් එතුමා පාරේ ගියා නම් සීමා බෝධින් වහන්සේට වැඳගෙන යන්න වෙන්නේ චොපර් එකේ ගිහින් ඉඳ ජීප් එකේ ගියා. දෙන්න මගේ ආදරේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. උගන්ඩාවේ සල්ලි. ඒක ගේන්න. ඒක ගේන්න ඕනේ. අර ඩුබායි මැරියට් හෝටලේ ඒක ගේන්නත් ඕනේ. ඒ හින්දා අපි ගෞරවයෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. අපි ගෞරවයෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. පොරුව නවත්තන්න. රැවටිල්ල නවත්තන්න. මර්ධනය නවත්තන්න. ඔබ මේ රටේ ජනතාවට පොරොන්දුවක් වුණා. ඔබ මේ රටේ ජනතාවට පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දු ඉටු කරන්න. ඔබ මැදිහත් වෙන්න වගේම අපේ හාමුදුරුවනේ අපි ඔබ වහන්සේලාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ මාතෘ භූමිය තුල දිනාගත්තු නිදහස මේ මාතෘ භූමිය තුල රණවිරුවන් දහස් ගාණක් ජීවිත පූජා කළ දිනාගත්තු නිදහස මෙරටේ දමිළ සිංහල මුස්ලිම් බර්ගර් මැලේ සියලු ජාතීන් නිදහසේ ජීවත් වුණ පරිසරය ඒ වගේම තමයි
හෙළ සංස්කෘතියත් එක්ක ගොඩනැගිච්ච සමාජය ඇතුලේ සංස්කෘතියත් එක්ක ගොඩනැගිච්ච සමාජය ඇතුලේ බිහිවෙන නූතන පරම්පරාවේ දරුවක් ගොඩනගන්න වර්තමානයේ මෙයාන්ඩු අරගෙන යන ඒ මර්ධනය සංස්කෘතියේ විනාශය ආගමික විනාශය දේශපාලනික විනාශය ආර්ථික විනාශය දෙරෙයිව අපේ හාමුදුරුවෝ ඔබ නායකත්වයේ ගන්න ඔබ වහන්සේලාගේ ආරක්ෂාවට අපි ඉන්නවයි කියන එකත් අපි ඔබ තමුන්නාසෙලාට මේ අවස්ථාවේ මතක් කරමින් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් පතමින් ගරු ජනාධිපතිතුමනි මං ආවා හැබැයි මම ආයෙත් ඔබතුමාගේ ගමට එනවා කියන ඔබ සූදානම්